අයිස් හොකි ක්‍රීඩාවේ වේගය සහ පාපන්දු ක්‍රීඩාවේ ගැටීම් වලින් තොර දර්ශනය මුසු කළ ක්‍රීඩාවක් ගැන ඕගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ තමයි ෆ්ලෝබෝල්. ඉන් බැන්ඩි, සාලි බැන්ඩි හෝ යුනි හොකි වැනි වෙනත් නම් වලින්ද හැඳින්වෙන මේ ක්‍රීඩාව ඉතා වේගවත් හා විනෝදජනක ගෘහස්ත කණ්ඩායම් ක්‍රීඩාවක්. මෙම ආකර්ෂණ ක්‍රීඩාව ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1960 දශකයේ අගභාගයේදී ස්වීඩනයේ ගොතෙන්බර්ග් ප්‍රදේශයේදී. පසුව 1970 දශකයේ අගභාගයේදී එය ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කරන ලද ක්‍රීඩාවක් බවට පත් වුණා. පසුගිය දවස්වල අපේ රටේ රූපවාහිනී නාලිකාවක් ෆ්ලෝබෝල් ලෝක ශූරතාවය සජීවීව පෙන්වුවා ඔයාලට මතක ඇති. ෆ්ලෝබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර ෆ්ලෝබෝල් සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන අතර 2025 වන විට සමාජික රටවල් 80ක් පමණ සිටිනවා. 2008 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පිළිගැනීම IFF හෙවත් ජාත්‍යන්තර ෆ්ලෝබෝල් සම්මේලනය වෙත හිමි වුණා. 2017 වසරේ සිට ෆ්ලෝබෝල් ලෝක ක්‍රීඩා උළෙලේ නිල ක්‍රීඩාවක් ලෙස ඇතුළත් කර තියෙනවා. ෆ්ලෝබෝල් ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණ වන්නේ විරුද්ධ කණ්ඩායමට වඩා වැඩි ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීම. මේ ගෘහස්ත කණ්ඩායමේ ක්‍රීඩාව සාමාන්‍යයෙන් මීටර් 40ක් දිග සහ මීටර් 20ක් පළල මතුපිටක ක්‍රීඩා කරනු ලබන අතර ඒ වටේට සෙන්ටිමීටර් 50ක් උස වටකුරු කොන් සහිත බෝඩ් වලින් වට වී තිබෙනවා. ඒ කණ්ඩායමකට එකවර පිටියේ ක්‍රීඩකයන් 6 දිනකට සිටිය හැකියි. ඒ ක්‍රීඩකයන් 5ක් සහ එක් ගෝල රකින්නෙක් ලෙසයි. පුහුණුකරුවන්ට අවශ්‍ය නම් ගෝල රකින්නා හැර පිටියේ සිටින ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට අවසර තිබෙනවා. ක්‍රීඩාව අතරතුර ඕනෑම වේලාවක ක්‍රීඩකයන් ආදේශ කිරීමට කණ්ඩායම් වලට අවසර තිබෙනවා. නිල තරගයක් විනාඩි 20 බැගින් වූ කාල පරිච්ඡේද 3කින් සමන්විතයි. එම කාලය ඵලදායී කාලය effective time ලෙස සැලකෙනවා. ඒ වගේම දඬුවම් ගෝල හෝ කාලය ඉල්ලා සිටීම වැනි ක්‍රීඩාව නැවතුම්වලදී පිටියේ ඔරලෝසුවද නතර වෙනවා. සෑම කාල පරිච්ඡේදයක් අතරතුරම විනාඩි 10ක විවේකයක් ලබා දෙන අතර එහිදී කණ්ඩායමේ පැතිමාරු කරනවා. සෑම කණ්ඩායමකටම එක් තරගයක් සඳහා තප්පර 30ක එක් කාලයක් ඉල්ලීමට අවසර තිබෙනවා. තරගය සම වුණොත් කණ්ඩායම විසින් අමතර මිනිත්තු 10ක කාලයක් ක්‍රීඩා කරනවා. මෙහිදී මුලින්ම ගෝලයක් ලබා ගන්න කණ්ඩායම ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ෆ්ලෝබෝල් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ක්‍රීඩාවක් ලෙස ප්‍රසිද්ධයි. හේතුව ඒ සඳහා විශාල උපකරණ හා ආයෝජන අවශ්‍ය නොවන නිසා. පිටියේ ක්‍රීඩකයන් සඳහා සැහැල්ලු ෆ්ලෝබෝල් ස්ටික් භාවිත කරනවා. මේවා උපරිම සෙන්ටිමීටර් 114ක් දිග වන අතර ග්‍රෑම් 350කට වඩා බර නොවිය යුතුයි. මේවා බොහෝ විට කාබන් හෝ සංයුක්ත ද්‍රව්‍ය වලින් සාදා තිබෙනවා. මේ ක්‍රීඩාවේ බෝලය කුහර සහිත ප්ලාස්ටික් ගෝලයක්. එය මිලිමීටර් 72ක විෂ්කම්භයකින් යුක්තයි. බර ග්‍රෑම් 23ක් පමණ වෙනවා. මේ පන්දුව සැහැල්ලු නිසා ඉතා වේගෙන් ගමන් කරනවා. ඒ පන්දුව පැයට කිලෝමීටර් 200ක පමණ වේගයකට ළඟා වූ අවස්ථාද වාර්තා වී තිබෙනවා. පිටියේ සිටින ක්‍රීඩකයන්ට ටී-ෂර්ට්, කොට කලිසම් සහ ගෘහස්ත ක්‍රීඩා සපත්තු පමණක් අවශ්‍ය වෙනවා. කනිෂ්ඨ ක්‍රීඩකයන්ට ආරක්ෂිත ඇස් කණ්ණාඩි පැළඳීම සමහර රටවලදී අනිවාර්යයි. ගෝල රකින්නා ස්ටික් එකක් භාවිත නොකරයි. ඔවුන් ආරක්ෂාව සඳහා පෑඩ් සහිත කලිසම්ද හිස් වැස්මක් පැළඳ සිටිනවා. ගෝල රකින්නන්ට ඔවුන්ගේ ගෝල ප්‍රදේශය තුළ සිටින විට පමණක් පන්දුව පාලනය කිරීමට හෝ නැවැත්වීමට දෑත් භාවිත කරන්න පුළුවන්. ෆ්ලෝබෝල් සැලසුම් කර ඇත්තේ ක්‍රීඩාව ආරක්ෂිත වේගවත් සහ තාක්ෂණික ලෙස පවත්වා ගැනීමටයි. අයිස් හොකි ක්‍රීඩාවට වඩා වෙනස් තීරණාත්මක කරුණක් නම් චෙකින් හෝ ශරීර ස්පර්ශය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබීමයි. පාලනය කළ හැකි උරින් උර ගැටීමකට අවසර ඇතත් පන්දුව නැමත ක්‍රීඩකයන් තල්ලු කිරීම තහනම්. පන්දුවට පහර දෙන විට පන්දුව පාලනය කරන විට හෝ ගෝල එල්ල කරන විට ස්ටික් එකේ බ්ලේඩ් එක ඉන මට්ටමට පහළින් තිබිය යුතුයි. පන්දුව ලබා ගත්තේ හෝ ක්‍රීඩා කළ යුත්තේ දණහිස මට්ටමට පහළින් පමණයි. ස්ටික් එක ඉහළට එසවීම හෝ පන්දුව නියමිත මට්ටමට වඩා ඉහළින් ක්‍රීඩා කිරීම දඬුවම් වලට හේතු වෙනවා. සුළු නීති උල්ලංඝනය කිරීම සඳහා පාපන්දු ක්‍රීඩාවේ නිදහස් පහරක් හා සමාන නිදහස් පහරක් ලබා දී තිබෙනවා. බරපතල වැරදි සඳහා ක්‍රීඩකයෙකුට කාල දඬුවමක් හිමි වෙනවා. ඒ අවස්ථාවලට ඔවුන්ට මිනිත්තු 2ක් 5ක් හෝ 10ක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදු වෙනවා. ෆ්ලෝබෝල් කියන්නේ වේගය, ගුණාත්මක කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ අතිවිශිෂ්ට තනි පුද්ගල කුසලතා සංයෝගයේ විදියට පෙන්වන ක්‍රීඩාවක්.
පන්දුව සෑම විටම ක්‍රීඩකයාට වඩා වේගෙන් ගමන් කරන නිසා ක්‍රීඩකයාගේ ශාරීරික ශක්තියට වඩා විශ්ලේෂණාත්මක හැකියාවන්ට මෙහිදී ලොකු ඉඩක් ලැබෙනවා. මෙම ක්‍රීඩාව ඉගෙන ගැනීමට පහසු නමුත් ඉහළ මට්ටමේ දක්ෂතා ප්‍රගුණ කිරීමට වසර ගණනාවක පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ වේගවත් ඉහළ ලකුණු ලබා ගන්නා ගෘහස්ත ක්‍රීඩාවකට කැමති නම් ෆ්ලෝබෝල් ඔයාලගේ ඊළඟ ප්‍රියතම ක්‍රීඩාව වෙන්න පුළුවන්. මේ ආකර්ෂණීය ක්‍රීඩාව ගැන ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝවට ලයික් කරන්න. ලෝකේ ක්‍රීඩා පිළිබඳ තවත් වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.